අඩෝ මාත් උඹට කියන්නේ කී ඕක තමයි බා. මූ වෙන දෙනවනේ බං සොපොමලිය බලන්න වේලාසන. අරෝ අපිවත් කබල කැන්ටිමට ගියත් දන්නේ නෑනේ. එදා මතකනේ රොටියක් කිර කරගෙන. බුදු අම්මේ එක ගන්න වින්ද දුක. හම්මේ අඩේ මොකද බං උඹේ මූණ හැමතැන මිදිමිලා. ගැහුවක් ගැහිල්ලක් තාම නිලංකාර වෙලා වගේ බං. කවුද බං උඹට ගැහුවේ? නෑ මම ඉස්කෝලේට එන ගමන් ඉද්දි බං ප්‍රින්සිපල් ඇහුවා උඹ මොකක්ද යකෝ එදා ගෲප් එකට දාපු කුණුහරුප මැසේජ් එක කියලා. අඩේ උඹ කොණු හරපයක්වත් දැම්මද බං? අපි දැක්කේ නෑනේ උඹ ගෲප් එකට මොකුත් දානවා. මම මොකුත් දැම්මේ නෑ බල්ලෝ. අර ඊයේ පෙරේද වැස්සා නේද? අන්න ඒකට මම අර මහ වැසි නිසා කට්ටියම පරිස්සමෙන් ඉන්නව නේද කියලා ඇහුවා. ඒකේ පොඩ්ඩක් ඉස්පිලි පැටලිලා මහ වැසි කියන එක පොඩ්ඩක් කුණුහරුපයක් වගේ පේනවා කියහන්කෝ. දුන්නා දීමනාව 10 සෙට් එක වැදුනා අඹ ගහේ. තාම රිදෙනවා යකෝ. තෝව මට පේන්නේ 1 2 වගේ. අයියෝ උඹත් පොඩ්ඩක් බං මැසේජ් එකක් දාති බලලා දාපන්කෝ. කවුද බං හිතුවේ WA වෙනුවට WE වැදිලා කියලා? මේ අහපන්කෝ. ආයෙ ඉස්කෝලේ නිවාඩු දෙනවලුනේ. ඒ මොකටද යකෝ? අද පටන් අරන් හෙට නිවාඩු දෙන්නේ. යකෝ දන්නව නම් එන්නෙත් නෑ. එහෙනම් ගුටි කන්නෙත් නෑනේ. නැත්තල් නිසා නිවාඩුවල බං. මේ අපි සෙට් එක හරි යමන්ද? අඩෝ ඒක මරු අයිඩියා එක බං. මූ බං ඉඳලා මොලේ ඇති දෙයක් කිව්වමද කොයි? අනේ මම කිව්වා කියලා හිතාගනි. මේ බං ඒක නෙමෙයි. දැන් අපි කොහෙද යන්නේ කියවන්කෝ. මචං අපේ නෑදෑ සෙට් එකක් ගියා මේ ළඟදී ට්‍රිප් එක. මොකද කියන්නේ? ඒ පැත්තේ තියෙනවලු බං හොඳ බංගලා. කට්ටියක් නෑලු. මොකද කියන්නේ? යමන්ද? අඩේ අහන්නත් දෙයක්ද බං? යමු. මේ එහෙනම් හෙට ලෑස්තිලා ඉමු. කට්ටියම යමන් බස් එකේ. ගුණපාලයාගේ බස් එක ලෙඩ දුන්නොත් ට්‍රිප් ගිහිල්ලත් ඉවරයි. අයියෝ බස් එක තාම නෑ. මේ යකා මොනවා කරනවද මන් දන්නේ. එයි ඉවසපන්. ඉවසනවා කියලා යකෝ දැන් පැය 2ක් විතර මෙතන. ට්‍රිප් එක කැන්සල් කරලා මෙතන කූඩාරම් ගහගෙන ඉමු. මාළු ටිකක් අල්ලන් වරෙන් රැට ගිනි මැලයක් ගහගෙන මෙතනටලා මාළු කන්න. අන්න කියද්දිම බස් එක එනවා. හම්මේ දෙයියෝ දැක්ක වගේ බා. අඩෝ මේ අරයගා එන හි ස්පීඩ් එනවනේ. දැන් මෙතන බස් හෝල්ට් එක නම් මෝ ස්ලෝ කරන්න එපා. අඩෝ මේ කවඩියා ඉස්සරහට මෙල්ල බස් එක නවත්තපන්කෝ. නැත්තම් මෝ අපිවත් දාලා යයි. හෝ නවත්තන්නු. බස් එක නවත්තන්නු. මොකටද යකෝ බස් එකට පැන්නේ? නවත්තන්න තිවි කියලා හිතුවේ. කෙලගෙන ආපු විදියට. වැදුන පාර මුගේ නහය ඇද වෙලා වගේ. ඕකෝ දැන් උඹලා බස් එකේ යන්නනේ ආවේ. කෝ දැන් බස් එකට නැගපන්. One eternity later. අඩෝ බම් මේ අතන රයිස් කඩේකුත් තියෙනවා. අපි ෂේප් එකේ කඩේට ගිහිල්ලා මොනාරි අරගෙන එහෙම පයින් යන්. මොකද මං හිතන්නේ තව ළඟයි බා. තව චුට්ට දුරක් මං හිතන්නේ තියෙන්නේ. එහෙනම් අවුලක් නෑ. එහෙනම් කඩෙන් බම් මොනාරි අරගෙන ෂේප් එකේ පයින් යන්. අඩෝ මේ සුප්පා. මොකද බං මූණ අල්ලගෙන ඉන්නේ? අර ඩ්‍රයිවර් කාර්ය අතන වංගුවෙන් හැරවුවා නේද බං? හැරවිල්ලා බ්‍රේක් එකක් ගහලා. ඔව් ඉතින් ඒ ගහපු බ්‍රේක් එකට මං ගිහින් විසිුණා කියහන්කෝ නැන්ද කෙනෙක්ගේ ඇඟ උඩට මහ දවාලේ වල්කම් කරනවා කියලා ගැහුවා කියපන්කෝ කුඩයක් කැඩෙනකම්. හම්මේ නහයයි හක්කයි ඉදිබිලා වගේ බං. හම්මේ කොත්තු සුවඳේ බෑ බං. අඩෝ මේ අපි කොත්තුවක් ගමුද? ඔව් නේ බං. එහෙනම් කොත්තුවක් ගමු. මේ සුප්පා වරෙන්ක මාත් එක්ක ඕඩර් එක දාලා එන්න. අයියේ මේ අපිට කොත්තු දෙකක් දාන්නකෝ. අඩෝ මේ මොකෝ? කොත්තුව දාන එක දිහා බලලම යන්න බං. දකිද්දී බඩේ පණුව බොක්සින් ගහනවා. නදකින් තෝ වගේ පෙරේතේ. අඩෝ මස් දැම්මේ නෑනේ. මේ චිකන් කොත්තුවක් නේ ඉල්ලුවේ. අයියේ මේ චිකන් කොත්තුවක් ඈ. හරි මල්ලි චිකන් දානවා. යකෝ චිකන් දානවා කිව්වට මට දාන පාටක් පේන්නේ නෑනේ. අර මොනාද බං අර සුප් කැට වගේ දැම්මේ? මුංගේ මේ අලුත් රෙසිපියක්ද කොහේ නේ බං? කවුද බං දන්නේ? අඩේ අර යකා මස් දැම්මේ නෑනේ බං.
මුම් මේ චිකන් කියලා අපිට මේ එළවලු විතරක් දෙනවද දන්නේ නැහැ. ඉතපන් අහලා බලන්න. ඒකනේ යකෝ. මුන් මස් දැම්මේ නෑනේ. අහපන්. අයියේ මේ ඔයාලා මේ මස් දානවා කිව්වට මස් දාන්නේ නැහනේ. ඇයියකෝ මේ එස්පොට්ටද මේ දැම්මේ කෑලි කෑලි බලපන් ලොකුවට තියෙන්නේ. ඈ යකෝ මේ සූප් කෑට නෙමෙයි මේ මස්. යකෝ මේ උන්ගේ ලොකු මස් නම් මුන්ගේ කුකුල යකෝ දෙමලිච්චෙක් සයිස් වෙන්න බෑ.